වහන්සේ ශාස්තෘවරයෙකු ලෙස කොතරම් සේවාවක් සිය ශ්‍රාවකයන් උදෙසා ඉටු කළ සේක්ත යන්න අරඹයා අගනා පැහැදිලි චිත්‍රයක් මහා පරිනිර්වාණ සූත්‍රය අනුසාරයෙන් නිර්මාණය කරගත හැකි. වසර 45ක මුළුල්ලේ අනුපම සේවාවක් කරමින් කාර්යබහුල දිනචර්යාවක් අනුගමනය කළ බුදුන් වහන්සේ තුල පැවති ශාස්තෘවරයෙකු වශයෙන් තිබිය යුතු ධෛර්යය සහ අනුකම්පාව පිරිඹුවන තැන් පරිනිර්වාණ සූත්‍රයේදී අපට හමුවනවා. බුදුන් වහන්සේ දැඩිසේ කිලන්ව සිටිනු දකින ආනන්ද ස්වාමීන් වහන්සේ තමා තුළ ඇති වූ චිත්ත විපර්යාසය අනුවේදනීය ලෙස පළකොට භික්ෂූ සංඝයා උදෙසා කිසිවක් ප්‍රකාශ නොකොට බුදුන් වහන්සේ පිරිනිවන් නොපානසේක යන හැඟීම නිසා තමා තුළ ආශ්වාස මාත්‍රයක් පමණක් ඇති බව පළ කළා. භික්ෂු සංඝයා තමන් වහන්සේගෙන් කුමක් බලාපොරොත්තු වන්නේදැයි මෙහිදී ප්‍රශ්න කළ බුදුහු ධර්මයේ ඉතිරි නොකොට දෙසූ බවත් තමන් වහන්සේ තුළ ගුරු මුෂ්ටියක් නැති බවත් වදාරනවා. එමෙන්ම මම භික්ෂු සංඝයා පරිහරණය කරමි කියා හෝ භික්ෂු සංඝයා මා උදෙසාය කියා හෝ අදහසක් තමන් වහන්සේ තුළ නැති බවත් ප්‍රකාශ කළා. එබැවින් තමන්ම පිළිසරණ කොට අනිකෙකු පිළිසරණ වශයෙන් නොගෙන ධර්මයෙන්ම පිළිසරණ කොට වසන ලෙස මෙහිදී බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමින් වහන්සේ අමතා භික්ෂූන්ට වදාරන ලැබුවා. බුදුන් වහන්සේ තමා අවබෝධ කරගත් සත්‍යය නිර්වශේෂයෙන් දේශනා කළ අතර ඒ දේශිත ධර්මයේම ගුරුතන්හි තබාගෙන කටයුතු කළ යුතු බවත් දැක්වීම විශේෂයෙන්ම වැදගත්. දෙවැනි බණවර අවසන් වන මේ ප්‍රකාශයෙන් පසු පස්වැනි බණවරෙහිදී දුක්බරව සිටින ආනන්ද හිමියන් දිරිගන්වන අයුරුත් අප සිත් ගන්නවා. ආනන්ද ශෝක කිරීමෙන් පළක් නැත. තමා ප්‍රිය කරන දෙයින් වෙන්වීමට සිදුවන බව මවිසින් පළමු කොටම කියන ලද්දේ නොවේද? සංස්කාරික වූ කිසිවක් වෙනස් නොවිය යුතුයයි බලාපොරොත්තු විය නොහැකි. අප්‍රමාණ වූ මෛත්‍රී සහගත කාය වචී මනෝ කර්මයන්ගෙන් යුක්තව තොප විසින් තථාගතයන් වහන්සේට උපස්ථාන කරනු ලැබුවා. ආනන්ද ඔබ කරන ලද පින් නැත්තේ වෙති. මහා ආශ්‍රවයන්ගෙන් තොරවන්හි අවසන් මොහොතේදී ආනන්ද ස්වාමීන් වහන්සේව දිරිමත් කළා. පස්වැනි බණවරෙහි එන සුභද්‍ර පිරිවැජා පිළිබඳ පුවතද ශාස්ත්‍රවරයෙකු ලෙස බුදුන් වහන්සේ තුල පැවති අපරිමිත කරුණාව පිළිඹු කරන තැනක්. බුදුන් දැකීමට පැමිණි සුභද්‍ර ආනන්ද හිමියන් විසින් වළකනු ලැබුවා. මේ දුටු බුදුහු තථාගතයන් වහන්සේ වෙහෙසට පත් කරනු පිණිස නොව කරුණු දැනගන්නා ලෙසින්ම ප්‍රශ්න කිරීමට පැමිණ ඇති බවත් ඔහුට තමන් සමීපයට පැමිණීමට ඉඩ දෙන ලෙස ආනන්ද ස්වාමීන් වහන්සේට ප්‍රකාශ කළා. නැවතත් හවැනි බණවර ඇරඹෙන්නේ බුදුන් වහන්සේගේ අවවාදයෙන්. තථාගතයන් වහන්සේ පිරිනිවන් පෑ පසු තමන් වහන්සේ විසින් දේශිත ධර්ම විනයම ගුරුතන්හි තබාගත යුතු බව එම අවවාදයේ කියවෙනවා. අවසාන මොහොත ක්‍රමයෙන් ළඟා වෙයි. සැකැත්නම් විචාරණ ලෙස බුදුන් වහන්සේ මෙහිදී භික්ෂූන් දිරිගැන්වුවා. කිසියම් භික්ෂුවක් තුළ බුද්ධ ධම්ම සංඝ යන තෙරුවන් කෙරෙහි හෝ මාර්ගෙහි හෝ ප්‍රතිපදාවෙහි හෝ කිසියම් සැකයක් වේ නම් මහණෙනි විචාරව භාග්‍යවතුන් වහන්සේ හමු වීත් අපට මේ විචාරීමට බැරි වූයේ නොවේදයි පසුව විපිලිසර නොවව යනුවෙන් බුදුන් වහන්සේ තෙවතාවක් භික්ෂූන් වහන්සේ අමතා ප්‍රකාශ කරා. එහිද භික්ෂූහු තුෂ්ණිම්භූතව සිටි බව සඳහන්. ශාස්ත්‍රූ ගෞරවයෙන් නොවිචාරන්නාහු නම් සහායකයෙකුට ඒ කියනු ලැබේවායි බුදුරජාණන් වහන්සේ අවසාන වශයෙන් දේශනා කරා. එසේ වූ කල්හිද භික්ෂූන් නිහඬයි. ඉක්බිති භික්ෂූන් නැමතු බුදුහු මහණෙනි සියලු සංස්කාර ධර්මයන් නැසෙන සුළුයි අප්‍රමාදව සම්පාදනය කරව වදාළ සේක. මේ තථාගතයන් වහන්සේ අවසන් වචනය ප්‍රථම බුද්ධ වචනයක් පිළිබඳ අදහසක් ඇති හේන් අවසාන බුද්ධ වචනයක්ද තිබිය යුතුයි අදහස් කළ ශ්‍රාවකයන් විසින් මේ සූත්‍රයට ඇතුල් කළා විය හැකියි. කෙසේ වුවද තමන්ගේ ජීවිතයේ අවසාන කාල පරිච්ඡේදය තුල වුවද අප්‍රතිහත ධෛර්යයෙන් යුක්තව සියලු ශාරීරික වේදනාවන් මැඩගනිමින් ශ්‍රාවකයන් දිරිගැන්වූ අයුරු ශාස්ත්‍රවරයෙකු වශයෙන් තමන්ගේ යුතු කාර්යයන් පිළිබඳ මනා
දැක්මක් උන්වහන්සේ තුළ පැවති බව ඔප්පු වෙනවා. පරිනිර්වාණ සූත්‍රයේ සඳහන් වෙති මෙම අනුවේදනීය රාත්‍රිය පිළිබඳ සටහන් පිරික්සන විට ශාස්ත්‍රවරයෙකු වශයෙන් තමන්ගෙන් ඉටුවිය යුතු යුතුකම් කවරේද යන්න පිළිබඳව ජීවිතයේ අවසන් පැයේද උන්වහන්සේ තුළ පැවති සංකල්පනාවන්ගේ යථා ස්වરૂපය මැනවින් ගම්‍යමාන වෙනවා. ශ්‍රාවකයන් වෙනුවෙන් තමන්ගෙන් ඉටුවිය යුතු දෑ මීට පෙර ආතුව සපුරා තිබුණා. ශ්‍රාවකයන් කෙරෙහි හිතෛෂී අනුකම්පාවෙන් යුත් යම් ශාස්ත්‍රවරයෙකු විසින් අනුකම්පා සහගතව කළ යුතු යමක් වේද ඒ සියල්ල තමන් විසින් කළ බව සල්ලේඛ සූත්‍රයේදී පැවසූ බුදුන් වහන්සේ පසුව විපිලිසර නොවී දැහැන් වඩන ලෙස වුන්ද හිමියන් අමතා ප්‍රකාශ කළා. එසේම සිය ශ්‍රාවකයන් ලාභ සත්කාර දී ලෞකික ප්‍රයෝජනයන්ට ගිජු නොවී ධර්මයේම දායාද කොට ජීවත් වනු දැකීම උන්වහන්සේගේ අපේක්ෂාව වුණා. භික්ෂූහු ආමිෂ දායාද නොවී ධර්ම දායාදව ජීවත් වන්නහුදැයි අනුකම්පා සහගත හැඟීමක් තමන් තුළ පවත්නා බව ප්‍රකාශ කළ අයුරු ධම්මදායාද සූත්‍රයේ සඳහන්. සුබද්ද පිරිවැජයට අවශ්‍යව තිබුණේ ෂට්ශාස්ත්‍රයන් පිළිබඳ බුදුන් වහන්සේගෙන් අවසාන වචනයක් ලබා ගැනීම. ඒ දිගින් දිගටම ව්‍යාදයට තුඩු දෙන කරුණු ප්‍රකාශ කරන වෙනුවට සොකී ධර්මයේ විශේෂ ගැන්වීම ගැන මෙහිදී ප්‍රකාශ කර බුදුපියාණන් වහන්සේ ආරෂ්ඨාංගික මාර්ගයේ නැති තැන සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් යන ශ්‍රමණයන් නැති බව පළකොට ඔහුගේ සිත පැහැදූ වයරු මදහත් විචාරකයාගේ සිත් ඇත ගනු නිරනුමානයි. එපමණක් නොව භික්ෂූහු යම්තාක් මානව ජීවත් වන්නාහුද ඒතාක් ලෝකය රහතුන්ගෙන් හිස් නොවන්නේ ඇයිද සුබද්දට පළ කළ වදනෙහි ජීවමය ස්වභාවය කිසිසේත් අමතක කරනු නොහැකි. පිරිනිවන් පෑමට පෙර තවත් කළ යුතු වැඩ රාශියක් උන්වහන්සේට ඉතිරිව නැහැ. අභිනිෂ්ක්‍රමණයේ සිට අවුරුදු 51ක ගමන් මඟ ගෙවා දැන් ගමනක අවසානයේ උන්වහන්සේගේ සම්ප්‍රාප්තිය තිබෙනවා. මරණයත් සමග වැළලී යන රහස් කිසිවක් උන්වහන්සේ ළඟ නැහැ. පිරිස් පාලනය කිරීමේ ආශාවක් හෝ වෙනත් ආත්ම පරිත්‍යාගයෙන් රැකිය යුතු කවරක් හෝ උන්වහන්සේට නැහැ. තමන්ට තමන් විස අනුන් පිළිසරණ පැතීමෙන් කිසිසේත් යහපතක් නොලැබෙන හේයින් ධර්මයේම පිළිසරණ කොට ජීවත් යුතු බව පැවසීමෙන් අවසන් මොහොතෙහිද ශ්‍රාවකයන් තුළ දනවන ලද්දේ සදහටම පිරිසෙන් වෙන්ව යන ශාස්ත්‍රවරයෙකු ගුරුවරයෙකු විසින් සිය ශිෂ්‍ය පිරිස දැනවිය යුතු ආත්ම විශ්වාසයයි. ලෞකික ආසා මාත්‍රයක් හෝ මරණ ඇඳේ සිට කෙරෙන කන් කෙඳිරියක් හෝ උන්වහන්සේ තුළ නැහැ. තමන් වහන්සේ විසින් ගොඩනගන ලද සංස්ථාවේ වගකීම් භාරය භික්ෂූන්ට පැවරූ බුදුපියාණන් වහන්සේ ධර්මයේ ගුරු තැන්හි තබා කටයුතු කරන ලෙස අවවාද කරනු ලැබුවා. බුද්ධ චරිතයේ අවසාන භාගයේ ගැබ්වී ඇති මහා පරිනිර්වාණ සූත්‍රය පෙරපර දෙදිග බොහෝ ගතුන්ගේ සැලකිල්ලට භාජනය වෙනවා. නිකායාගත අනිත් කටයුතු වලට වෙනස් ශෛලයකින් රචිත මෙහි ශාස්ත්‍රවරයෙකු වශයෙන් සහ මනුෂ්‍යයෙකු වශයෙන් බුදුපියාණන් වහන්සේ නිරූපණය කොට තිබෙනු දකින්නට පිළිවන්. බුද්ධ චරිතය වටා ගෙතී ඇති අධිමානුෂ්‍ය සිදුවීම් සහ අලංකාරෝක්ති නිවත දමා සත්‍යයේ තෝරා බෙදා ගැනීම විචාරශීලී පාඨකයා විසින් කළ යුත්තක්. ඒ අනුවේදනීය රාත්‍රිය මහණෙනි අප්‍රමාදව සම්පාදනය කරවෙන් බුදුපියාණන් වහන්සේගේ අවසන් රාත්‍රිය පිළිබඳ පාතේගම ඥානාරාම ස්වාමීන් වහන්සේ පරිනිර්වාණයට පසු සියවස් 3ක් කී දැක්ව අදහස් ඇසුරින් මව්වීම ධම්මානුපස්සනාවේ සටහන් වෙච්ච ලිපියක්.